Hello everyone, welcome back to my YouTube channel. අපි අද කතා කරන්නේ උත්තර ಭಾರತೀಯ ඊශානදිග භාරතයේ මණිපුර ප්‍රාන්තයේ සම්භවය වුණු පැරණි නර්තන සම්ප්‍රදායක් වන මණිපුර නර්තනය ගැන. ඊටාම මටසිලට නම්‍යශීලීත්වයෙන් යුතු ලාස්‍ය අංගචලන භාවිතා වන මෙම නර්තන සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම ආගමික හා සමාජීය පසුබිමක් මත තමයි ගොඩනැගිලා තියෙන්නේ. මේ මණිපුර කියන දේශය බිහිවීම සම්බන්ධව විවිධ රසවත් කතා පුවත් තියෙනවා. ශිව දෙවියන් හා පාර්වතී දේවිය සම්බන්ධ කතා පුවත්, රාධා හා ක්‍රිෂ්ණාගේ ප්‍රේමාන්විත කතා පුවත් මේ අතරින් වැදගත්. 20 වන සියවසේ මුල් භාගයේ රබීන්ද්‍රනාත් ටාගෝර්තුමා විසින් මේ නර්තන ශෛලිය ශාන්තිනිකේතනයේ විෂයක් විදිහට ඉගන්වන්න පටන් ගත්තා. අපි දැන් කතා කරමු මණිපුර නර්තන සම්ප්‍රදායේ සංගීතය හා නර්තනාංග ගැන. උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයට අනුකූලව පසුබිම් සංගීතය සකස් වෙලා තියෙන මේ මණිපුර දේශයට ආවේනික විශේෂතා රසක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. මණිපුර නර්තනය සඳහා භාවිතා වන ප්‍රධාන පසුබිම් සංගීත භාණ්ඩ 4ක් තියෙනවා. ප්‍රධාන තැන ගන්නේ පුම් කියන අවනද්ද භාණ්ඩයට. මේ පුම් කියන අවනද්ද භාණ්ඩය ලීයෙන් තනාවකර මහනුවර දෙතේවර ක්‍රමිකව සිහින